18ට රියන් කුරාලේ එහෙමයි අපි වැඩ කරගෙන යන්නේ. ඉතින් මේ ලෙන්චිනා නන්දේ ඉතින් මේ ශරීරයෙන් අපි ඉවත් වෙන්න ලැහැත්ති නම් හොඳ නේද? ඔව්. එහෙම තමයි. ඉතින් දරුවට පීඩක් වෙනවා නම් ඈත ගිහලා පීඩ වෙන්න පුළුවන්. ඔව්. අපිට පසුවට කියන්න පුළුවන් ඒ ආයේ නැවත එනවා නම් ඇවිදින්න ලැබුණාට කතා කරලා දොළ පිරිනු වෙලාවත් යනවා. ඒ භූතයන්ට ප්‍රේතයන්ට ඥාතීන්ට අපි සතු පිරිනි රැහැත්ති කරලා තිනවා. පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් කරුවට පස්සේ ඇවිදින්න කියන්න පුළුවන්. මේ මම යනවා එහෙම නැත්නම් මම අහවල් තැනට ගෙනිහින් අද්දාපල්ලා. එහෙම නැත්නම් මම පන්සලකට හරි ජයශ්‍රී මහ බෝධි මහන්සිය ළඟට ගෙනිහින් දාපල්ලා. අපි බඳින්නේ නැහැ, හිර කරන්නේ නැහැ. ඒව කරන්නේ. එහෙම ඉතින් තර වටුවට ආවොත් අම්මා උනත් කරන්න දෙයක් නැහැ. අපිට ඒ ගතිවිති පියවරල් ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ලෙන්චිනක් නැන්දේ ඔය ටික අහගෙන ඉවරලා දැන් මේ කොල්ලන්ගෙන් දැනට ශරීරයෙන් ඉවත් වෙන්න දැන් මේ ඉවත් වෙලා අපි අඬ ගහන වෙලාවට ඇවිදilla නැවත වතාවක් ඒ දොළ පිටිටි බාර ගන්න. සීවෙන මන්ත්‍රේ පෙමු. Jangan tarik.